සිදු කරන්නට යෙදුන ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේට ප්‍රාර්ථනා කරනු ලබනවා උන්වහන්සේට චිර ජීවනය නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා කියන ඒ ප්‍රාර්ථනාව සමගින් 2024 වර්ෂයේ දැලිව ශ්‍රීනිවාස දහම් පාසලෙන් මගින් ප්‍රථම වතාවට ඔබ සමග බෙදා හදා ගන්නට සංවිධානය කරන්න යෙදුන ඒ බක්මහේ අසරියද මේ පූජා භූමිය තුලදී ඔබ සමග බෙදා හදා ගන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අවස්ථාවේ සමාරම්භයේ හැටියට අපි ආගමික කටයුතු වලට නිරන්තර යෙදුණා. දැන් සූදානම් වෙනවා මේ ඉදිරියට මේ කටයුතු සිදු කරගෙන යාමේදී න්‍යාය පත්‍රානුකූලව පොල්තේ පහන්සිල ප්‍රදීප කරවන්නට ඒ වෙනුවෙන් අද දින ආරාධනය ලැබ සිටින සියලුම ආරාධිත අමුත්තන් සඳහා මා මෙසේ ආරාධනය කරනු ලබනවා. දැලිව ශ්‍රී නිවාස දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය දැලිව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානී ගරු විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විභූෂණ ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අවසරයි නම කියන්නට පිටදිනියේ සද්ධානන්ද අපි හාමුදුරන් වහන්සේට පාද පද්ම නමස්කාර පූර්වක ආරාධනය කරනු ලබනවා. වගේම දැලිව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අමරේ මහත්මයාටත් මා ඉතාමත් ගෞරවීතුව ඇරයුම් කර සිටිනවා. චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොතේ පහන්සිල ප්‍රදීප කරවන්නට අප සමග ඒකාත්මික වන හැටියට මඩුල්ල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ආර්.එම්. සුජානී මහත්මියට මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරී කේ.එම්. අබේසේකර මහත්මයාණන්ට විශ්‍රාමලත් ආචාර්යනි හීමනිකේ මහත්මියට විශ්‍රාමලත් රණවීරෝ ආනන්ද පතරණ මහත්මයාණන්ට එවැගේම විශ්‍රාමලත් රණවීරෝ සුනිල් මහත්මයාණන්ට ව්‍යාපාරික නිස්සංක විජේ බණ්ඩාර මහත්මයාණන්ට ආර්.එම්. අනෝෂා ලක්මාලී මහත්මියට කේ.එම්. සුමනාවති මහත්මියට විශ්‍රාමික යුද හමුදා නිලධාරී රූපසිංහ මහත්මයාණන්ට දහම් පාසලේ ආචාර්යනි ඔසානේ චන්ද්‍රදීපා මහත්මියට එවැගේම විහාරස්ථ දායක සභාවේ ගරු සභාපතිතුමන්ට දැලිව මහා විද්‍යාලයේ ආචාර්යනි චරිතා ප්‍රියදර්ශනී මහත්මියට දැලිව කොරටියෙන් අපට අප සමග එකතු වන්නට ආරාධනය කරනු ලබන අපේ ආදරණීය හිතවතා සම්පත් මහත්මයාණන්ට අද දින මේ පැවැත්වෙන කටයුත්තේ චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොතේ පහන්සිල ප්‍රදීප කරවන්නට වගේම දැලිව මහා විද්‍යාලයේ ආචාර්යනි දිමුතු මහත්මියට දැලිව මහා විද්‍යාලයේ ආචාර්යනි නන්දා මහත්මියට දැලිව මහා විද්‍යාලයේ ආචාර්ය බණ්ඩාර මහත්මයාණන්ට මේ ආරාධිත මුත්තන්ට අපි තවත් ගෞරවීතුව ආරාධනය කරනු ලබනවා. චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොතේ පහන්සිල ප්‍රදීප කරවන්නට අප සමග ඒකාත්මික වෙන හැටියට එවැගේම දහම් පාසල අපේ දුවා දරුවන් දෙදෙනෙකුට ආරාධනය කරනු ලබනවා. පොතේ පහන්සිල ප්‍රදීප කරවන්නට අප සමග එකතු වන හැටියට